අභ්‍යන්තර මනස හෙළිවීම. අපේ මනස තුල පවිත්‍ර බවත් කෙලෙස්වත් දෙකම තිබෙනවා. කෙලෙස් නිසා මනසේ සැබෑ පිරිසුදු ස්වභාවය වැසී යනවා. විශේෂ මනෝධාරා 6ක් ක්‍රියා කරන විට ඒ කෙලෙස් ටිකින් ටික ඉවත් වෙන්න පටන් ගන්නවා. එවිට මනස වඩා පැහැදිලි වෙමින් ඇතුළත ඇති බලවත් හා පිරිසුදු මනස හෙළි වෙනවා. මේ අවස්ථාවේදී මනස ඊතා නිර්මල, දීප්තිමත් සහ සංසුන් ස්වභාවයක් පෙන්වනවා. නමුත් ඒ කෙටි කාලයක් පමණයි පවතින්නේ. ඊට පසු එම මනෝතරංගයන් නැවත පහව යනවා. එවිට කෙලෙස් ආයත් මනස ආවරණය කරමින් අභ්‍යන්තර පවිත්‍රත්වය නැවත වැසී යනවා. අද දවසේ අපගේ මෙම වැඩසටහන මෙතනින් අවසන් වෙනවා. නමුත් තවමත් අනාවරණය කරගත යුතු ගැඹුරු කරුණු බොහෝමයක් ඉතිරිව තිබෙනවා. ඊළඟ වැඩසටහනින් ජීවිතය සහ විශ්වය පිළිබඳ බුදුදහමේ අති ගැඹුරු විස්තරය තවදුරටත් අපි එක්ව සොයා බලමු. එතෙක් මෙම වීඩියෝව ඔබට වැදගත් නම් ලයික් කරන්න, ෂෙයා කරන්න සහ අපගේ channel එක subscribe කරන්න. එවිට ඉදිරියේදී එන වටිනා දේශනා කිසිවක් ඔබට මගහැරෙන්නේ නැහැ. එහෙනම් නැවතත් තවත් අර්ථවත් වැඩසටහනකින් හමු වෙමු. තෙරුවන් සරණයි.